අපේ පැරැන්නෝ පුදුම දැනුමක් තිබ්බ භාෂාව ගැන ඒ කියන්නේ භාෂාවෙන් කරපු වැඩ පුදුමයි. ඒක අපි මම ඒකයි කියන්නේ අද කාලේ අද අපි මොනවද දන්නේ. එදා අපි කියනවා ඒ කියන්නේ සිංහලයා මෝඩයා කැවුම් ගන්න යෝධයාගේ. සිංහලයා මෝඩයා නම් මේවා කියලා තියෙනවද කියලා හිතනවා. ඉතින් බෝඩෙක් නෙමෙයි. හැබැයි කැවුම් ගැනත් කතාවක් තියෙනවා. සිංහලයා මෝඩෙකුත් නෙමෙයි. කැවුම් කන්න මල පෙරේතයෙකුත් නෙමෙයි. ඒ හින්දා එදා දුටුගැමුණු රජතුමා යුද්ධයට යන සාම්සෙබලකටම කැවුම් හදලා දුන්නා. කැවුම් මල්ලක් තිබුණා. කැවුම් මල්ලක් තිබුණා. ඒ කියන්නේ ඒ කැවුම් මල්ලේ තිබුණේ එක විශේෂ බෙහෙත් ජාති වලින් හදපු කැවුමක්. ඒකෙන් කරන්නේ ඒ කැවුම් බැඳගත්ත වස්තුවාලේ ඒක කොහොමද පුෂ්ප ඇදෙනවා. ඒ පුෂ්ප ඇදිට වෙලා තුවාලේ සනීප වෙනවා. නමුත් ඒ පුෂ් කියලා කියන්නේ මේ අපි කියන පෙන්සිලි. එදා එහෙම තිබුණ හින්දා සුද්ධ කල්පනා කරා මුන්ට ගානවා කැපෙනවා කොටනවා අනිත් පැත්තට ටික වෙලාවකින් දවස් යුද්ධයකින් ඒගොල්ලෝ මෙලෝ යුද්ධෙට. එනකොට මොකද්ද හේතුව කියලා බැලුවම මේ තුවාල සනීප වෙලා තියෙනවා. එතකොට බැලුවා මැරිච්ච අල්ලගත්ත අය ගාව තියෙනවා කැවුම් මල්ලක්. ඒක බැලුවා කැවුම් ගන්න. සුද්ධ කිව්වා සිංහලයා මෝඩයා කැවුම් ගන්න යෝධයා කියලා කතාවක් ගෙනල්ලා ඒ කතාව හැදුවා ඒ විදියට. මෝඩෙක් කරලා ඒ කියන්නේ ඉතිහාසෙ වහන්න ලේසිම දේ තමයි දේශීය විදිය තමයි භාෂාවට ගහන එක. භාෂාවට ගැහුවේ ඒ විදියට. ඒ කියන්නේ හොඳ දේ තල්ලු කරා මෝඩ විදියට. අර එක දවසකුත් මම මේ වැඩසටහනට කියනවා පඬිතෙට ඒ දණ්ඩ යන්න බෑ කියලා කතාවක් හැදුවේ සුද්දම තමයි. මොකද ඒගොල්ලන් සමීකරණය හොයාගත්ත චලිතය ගැන. ඒ කියන්නේ තරාදිය දෙපැත්තට චලිතයක් වෙනවා. හෙල්ලෙනකොට දෙපැත්ත වෙනනවා. ඒක චලිතය කියලා කියන්නේ මේ පැත්ත පොඩ්ඩක් වෙනකොට මේක ගුරුත්වාකර්ෂණයෙන් හින්දා වෙනස් වීමක් වෙනවා. ලොකු වෙනස් වීමක්. එතකොට ඒ වෙනස් වීම තමයි ඒ දණ්ඩකින් කත්කරුවෙකුට ඒ කියන්නේ මාළු කතක් අපි කියන්නේ කඳ දෙපැත්ත තියාගෙන යන කෙනෙකුගේ මේ චලිතය වැඩි වෙනවා. එයාට ඒක යන්න පෙර හින්දා චලිතය වැඩි වෙලා එයා අනිවාර්යයෙන්ම ඇද වැටෙනවා අඟට. ඔව්. ඇලට ගොහුව මොකට හරි ඇද වැටෙනවා ඒ දණ්ඩේ. එතකොට මේක ඒ කියන්නේ අපි දන්නවා ඇමරිකාව 250 වෙනි සමවර්ෂයේ සැමරුව එයාට අවුරුදු 250යි අපි කතා කරන්නේ අවුරුදු 4500ක් ඈත. ඒ කියන්නේ සිංහලෙක් වෙච්ච ගැන හරි ආඩම්බරෙන් කතා කරනවා. මොකද ඒ හින්දා මේ දේ දෙන්න හදන්නේ. ඉතින් එයාලා සමීකරණය හදලා චරිතය ගැන කියන්න යනකොට මෙන්න ශ්‍රී ලංකාවට එනකොට ලංකාවේ තියෙන පස්තා බිරුල්ලක් පාණ්ඩිතයට ඒ දණ්ඩ යන්න බෑ කියලා. පාණ්ඩිතය කියලා කිව්වේ එදා කත්කරුවට. ඉතින් එයාලා බැලුවා මේක මාර කතාව මුන් දැනගෙන ඉඳලා තියෙනවා මේක දැනගෙන ඉඳලා තියෙනවා. හෙලයා කියන්නේ විශිෂ්ටයි. අන්න ඒ කතාව වෙනස් කරා පණ්ඩිතයට ඒ දණ්ඩ යන්න බෑ කියලා.